තුකඩ බල්ලා සත පහක් දෙන්න බැහැ පාරේ එළියට. සිරිපාල තමුසෙට කී පාරක් කිව්වද ඔය පොටෝ ටික බෙහෙතලා දාන්න කියලා? ඊය දැම්ම මහත්තයා මේ පෑවිල්ලට දූවිලි එනවනේ. ඩයිල් තමුසේගේ මොලෙත් කර වෙලා තියෙන්නේ. ඒ කතාවලින් මට වැඩක් නැහැ. ආයෙ ඔව්වගේ දූවිලි තියෙන්න බෑ. මහත්තයා ඒ බං මහත්තයා මට ටිකක් කලින් යන්න පුළුවන් වෙයිද? දුවගේ හවස පන්තියට සල්ලි වඳින්න තියෙනවා මහත්තයා. උඹලාට හැම වෙලෙම සල්ලි තමයි. වැඩි ඉවර කරලා ඉඳපන් ඉස්සරලා. අනේ හාමු මහත්තයා දරුවා පන්තියෙන් එළියට දායි හාමු මහත්තයා. මහත්තයා මම හෙට රැ වෙනකන් වැඩ කරන්නම් මහත්තයා. අපිට විතරක් යන්නම් කලින්. තමුසෙලාගේ ළමයිට මොන පන්තිද ඔය? ඔය කෙල්ල ඉගෙනගෙන මොනවා කරන්නද? ඔය කෙල්ලත් වෙනවා අපේ ගෙදර කුස්සිය වැඩට. ඇයි මහත්තයා එහෙම කියන්නේ? තමුසෙලා මගේ සල්ලි වලට වැඩ කරන සේවකයෝ විතරයි. ගිහිල්ලා අර තියෙන වැට්ටි කිවල කරනවා. එහෙම කියන්න එපා මහත්තයා. අපිත් නැති බැරි හින්දානේ මහත්තයා ගාව වැඩට එන්නේ. යකෝ තොපි අපේ ඉඳුල් කණේව්. බලපෑව් තොපේ කටේ තියෙන සද්දේ. නැති බැරිකමට වැඩක් කරාට අපි කාගවත් ඉදුල් කණ්ඩාවේ නෑ මහත්තයෝ. තුකඩ බල්ලා සත පහක් දෙන්න බැහැ පාරේ එළියට. යකෝ අපිට සල්ලි තියෙනවා. තොපි තමයි තිරසන් වගේ අපේ ඉඳුල් කන්නේ. මහත්තයෝ ඉදා කන්න නෙමෙයි ආවේ. වැඩක් කරලා සල්ලි ඉල්ල ගන්න ආවේ. ගන්න. සල්ලි සත පහක් දෙන්න බැහැ පාරේ එළියට. ඉතින් වැඩ කරන්න එපා මහත්තයෝ. ওই සල්ලි තියාගෙන බලු කපුරු දානියක් දෙන්න.